හරි. අපි අද සාකච්ඡා කරන්න යන්නේ උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයන විෂයට අදාළව 8 වෙනි පාඩම රක්ෂණය පාඩම සම්පූර්ණයෙන්ම ෂෝට් නෝට් එකක් විදියට අපි මේක පිළිවෙලට ලස්සන නෝට් එකක් හදාගෙන ගලාගෙන යන විදියට සාකච්ඡා කරගෙන යනවා. හරි අපි එහෙනම් පටන් ගමු. අපි මුලින්ම මෙන්න මේ කියන රක්ෂණය කියන කොටසට යන්න කලින් අපි මෙන්න මේ කියන අවදානම කියන සංකල්පය ගැන සාකච්ඡා කරලා ඉන්නවා. මොකද්ද මේ අවදානම කියන්නේ? අවදානම කියන්නේ රක්ෂණයේදී මූල්‍යමය වශයෙන් ඇස්තමේන්තු කළ හැකි හානියක් වීමට ඇති ඉඩකඩ. අවදානම කියන්නේ රක්ෂණයේදී මූල්‍යමය වශයෙන් ඇස්තමේන්තු කළ හැකි හානියක් වීමට ඇති ඉඩකඩ. එතකොට අපි මේ රක්ෂණය කරන්නේ මෙන්න මේ කියන අවදානම. අපි රක්ෂණය කරන්නේ අවදානම්. හරිද? එතකොට අපිට මේ අවදානම් කොටස් දෙකක් යටතේ හඳුනා ගන්න පුළුවන්. එකක් රක්ෂණය කළ හැකි අවදානම්. එකක් රක්ෂණය කළ හැකි අවදානම්. අනිත් එක රක්ෂණය කළ නොහැකි අවදානම්. සමහර අවදානම් තියෙනවා අපිට රක්ෂණය කරන්න පුළුවන්. තවත් සමහර අවදානම් තියෙනවා අපිට රක්ෂණය කරන්න බෑ ඒවා. අපි බලමු. මෙන්න මේ කියන රක්ෂණය, ඒ කියන්නේ අවදානමක් රක්ෂණය කරන්න නම් මෙන්න මේ කියන නිර්ණායක පහ අනිවාර්යෙන්ම සපුරලා තියෙන්න ඕන. මේ කියන නිර්ණායක පහ අනිවාර්යෙන්ම සපුරලා තියෙනවා නම් අපිට අන්න ඒ කියන අවදානම රක්ෂණය කිරීමේ හැකියාවක් තියෙනවා. මොනවාද බලමු මේ නිර්ණායක ඉන්නේ? අවදානම මූල්‍යමය වශයෙන් තක්සේරු කරන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ අපිට තියෙන අවදානම මූල්‍යමය වශයෙන් අපිට ඇස්තමේන්තුවක් කරන්න පුළුවන් වෙනවා. එහෙම වුණොත් අපිට ඒ අවදානම රක්ෂණය කරන්න පුළුවන්. ඊළඟ එක අවදානම පුරෝකථනය කළ හැකි වීම. ඒ කියන්නේ අනාගතයේදී අපිට මෙහෙම අවදානමක් වෙයි කියලා අපිට වර්තමාන පුරෝකථනයක් කරන්න පුළුවන් වෙනවා. ඊළඟ එක අවදානම අහඹුවකින් සිදුවීම. ඒ අපිට වෙන අවදානම අහඹුවකින් වෙන්න ඕන. ඒක නියත වශයෙන්ම වෙන්න බෑ. නියත වශයෙන්ම වෙනම කියලා එකක් නැහැ. ඒ අවදානම අහඹුවකින් වෙන්න ඕන. ඊට පස්සේ අවදානම සම්බන්ධතාවලින් තොර වෙන්න ඕන. අන්තිම එක අවදානම සත්‍යාපනය කළ හැකි වීම. ඒ කියන්නේ අපිට උන අවදානම, ඒ කියන්නේ අපිට හානියක් වුණා නම් කිසියම් අවදානමකින් උන වේලා, ස්ථානීය, දිනය වගේ දේවල් සේරම සත්‍යාපනය කිරීමේ හැකියාවක් අපිට තියෙනවා. අන්න මෙන්න මේ කියන නිර්ණායක පහම සැපරුවොත් විතරයි අවදානමක් රක්ෂණය කරන්න පුළුවන්. අවදානමක් රක්ෂණය කිරීමට නම් ඉහත නිර්ණායක සියල්ලම ඉටු විය යුතුයි. ඉහත නිර්ණායක වලින් එකක් හෝ සපුරාලිය නොහැකි නම් එවැනි අවදානම් රක්ෂණය කළ නොහැක. අපි උදාහරණ බලමු මොනවාද ඒවට කියලා. ව්‍යාපාර පාඩු ලැබීම. දැන් ව්‍යාපාරයක් පාඩු ලැබීම අපිට මූල්‍යමය වශයෙන් තක්සේරුවක් කරන්න පුළුවන්. බැරි අවස්ථාවලුත් තියෙනවා, සාමාන්‍යයෙන් පුළුවන්. හැබැයි ඒක පුරෝකථනයක් කරන්න පුළුවන් අනාගතයේ ව්‍යාපාරේ පාඩු ලැබෙයි කියලා. බෑ. ඒ කියන්නේ මෙතන මේ රක්ෂණය, ඒ කියන්නේ මේ නිර්ණායක පහෙන් එකක් හරි සපුර ගන්න බැරි වුණොත්, මේ නිර්ණායක හතරක් සපුරුවත් වැඩක් නැහැ, එකක් හරි සපුර ගන්න බැරි වුණොත් අපිට ඒ අවදානම රක්ෂණය කරන්න බෑ. ව්‍යාපාර පාඩු ලැබි. අපිට රක්ෂණය කරන්න බෑ. ඊට පස්සේ විභාග අසමත් වීම. දැන් විභාග අසමත් වීම වගේ දේවල් අපිට මූල්‍යමය වශයෙන් තක්සේරු කරන්න පුළුවන්ද? බෑනේ. ඉතින් අපිට ඒක රක්ෂණය කරන්න බෑ. හැබැයි ඒක දැන් ඔයා වැඩ නොකරොත්, ඔයා කැපකිරීම නොකරොත්, ඔයා අනිවාර්යෙන් විභාගය අසමත් වෙනවා. ඒක නියතයක්. ඒක නියතයක්. හැබැයි මූල්‍යමය වශයෙන් තක්සේරු කරන්න බෑ. අපිට ඒ හින්දේ අවදානම රක්ෂණය කරන්න බෑ. ඊට පස්සේ ආදරය හිමි. දැන් හිතන්න ආදරය හිමිවීම වගේ එකක් අපිට ඔයාගේ ලව් එක බ්‍රේක් අප් වෙනවා. ඔයාලට පුළුවන් දෙයක රක්ෂණය කරන්න බෑ. ඒක මූල්‍යමය වශයෙන් තක්සේරු කරන්න පුළුවන්ද? බෑනේ. ඒ හින්දා අපිට ඒක රක්ෂණය කිරීමක් සිදු කරන්න බෑ. හැබැයි ඔයාලට පුරෝකථනයක් නම් කරගන්න පුළුවන්. වර්තමානයේ ඔයාලට හම්බෙන යම් සංඥාවලින් ඩේට් ඔෆ් ගිහින් ගියා බබා කියනකොට හරි ඔයා දන්නවා අනාගතේ ඔයා පුරෝකථනයක් කරනවා හරි මට කෙලවෙන්නයි යන්නේ කියලා. ඒක නියතයක්. නියත වශයෙන්ම ඔයා දන්නවා ඔයාට කෙලවෙන්න යන්නේ කියලා. හරිද? ඒවට යවදාන මූල්‍යමය වශයෙන් තක්සේරු කරන්න බැරි හින්දා අපි ඒක රක්ෂණය කරන්න බෑ. ඔයා බූට් එකක් අන එකක් ඔයාලට රක්ෂණය කරන්න බෑ අවසන. හරිද? ඊට පස්සේ ෂෙයාරින්. ෂෙයාරින් නියතයක්නේ. අපි යම්කිසි යන්ත්‍රයක් පාවිච්චි කරන එක
අපි දන්නවා පාවිච්චි කරන්න ෂෙයා වෙනවා. අපිට ෂෙයා වීම වගේ දේවල්, ඒ ෂෙයා වීම, යාල් පැනීම මෙන්න මේ වගේ දේවල් අපිට රක්ෂණය කරන්න බෑ. හරි. අපි ඊළඟට බලමු මොකද්ද මේ රක්ෂණය කියන්නේ. රක්ෂණය කියන්නේ රක්ෂිතයා විසින් වාරික ගෙවීමට. රක්ෂිතයා කියන්නේ කවුද? රක්ෂිතයා කියන්නේ රක්ෂණ ආවරණය ලැබෙන කට්ටිය. ඒ කියන්නේ හිතන්න මම කියලා. රක්ෂණ ආවරණයක් ලබාගන්නේ මම. එතකොට මම තමයි රක්ෂිතයා. රක්ෂිතයා විසින් වාරික ගෙවීමට රක්ෂිත උපද්‍රව නිසා රක්ෂිතයාට සිදුවිය හැකි මට සිදුවිය හැකි අලාභ හානි වෙනුවෙන් රක්ෂකයා වන්දි ගෙවීමට. කවුද මේ රක්ෂකයා? රක්ෂකයා කියන්නේ රක්ෂණ සමාගම. අපිට රක්ෂණ ආවරණය සලසන පාර්ශවය. අලාභ හානි වෙනුවෙන් රක්ෂකයා වන්දි ගෙවීමට රක්ෂිතයෙකු හා රක්ෂකයෙකු අතර ඇතිවන එකඟතාවයකට අපි කියනවා රක්ෂණය කියලා සරල. හරිද? රක්ෂණය කියන්නේ අන්න ඒක. අපිට රක්ෂණය කොටස් දෙකක් යටතේ හඳුනා ගන්න පුළුවන්. ජීවිත රක්ෂණය විදියට හඳුනා ගන්න සාමාන්‍ය රක්ෂණය. ඒ කියන්නේ අපිට ජීවිතේ රක්ෂණය කරන්න පුළුවන්. අපිට දේපල රක්ෂණය කරන්න පුළුවන්. ජීවිත රක්ෂණයට ආරක්ෂණය කියලා කියනවා. සාමාන්‍ය රක්ෂණයට අපි කියනවා දේපල රක්ෂණය කියලා. අපි ඉස්සරහදී ඒක කතා කරමු. හරිද? එතකොට රක්ෂණය අපිට කොටස් දෙකක් යටතේ හඳුනා ගන්න පුළුවන්. ජීවිත ආරක්ෂණය, දේපල රක්ෂණයවත් ජීවිත රක්ෂණය. හරි. අපි ඊළඟ කොටසට යමු. හරි. අපි ඊළඟට බලමු මොකද්ද මේ රක්ෂණ ගිවිසුමක් කියලා කියන්නේ. රක්ෂණ ආවරණයක් ලබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයා. හිතන්න ව්‍යාපාරයක් කියලා. ඉදිරිපත් කරන රක්ෂණ යෝජනා පත්‍රය. රක්ෂණ සමාගම විසින් පිළිගැනීමෙන් පසුව එම දෙපාර්ශ්වය අතර ඇතිවන ලිඛිත එකඟතාවයට අපි කියනවා රක්ෂණ ගිවිසුම කියලා. මතක තියාගන්න කීවර්ඩ් එක ලිඛිත එකඟතාවය. රක්ෂණ ආවරණයක් ලබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයා ඉදිරිපත් කරන රක්ෂණ යෝජනා පත්‍රයක්. අපි මේකට කියනවා අර්පණයක් කියලා. යෝජනා පත්‍රයක් අපි ඒකට කියනවා අර්පණය කියලා. රක්ෂණයේදී අපි ඒකට කියනවා අර්පණය. රක්ෂණ සමාගම විසින් පිළිගැනීමෙන් පසුව අන්න මේ රක්ෂණ සමාගම අන්නේ අර්පණය පිළිගන්නවට අපි කියනවා ප්‍රතිග්‍රහණය කරනවා කියලා. ප්‍රතිග්‍රහණය කිරීමෙන් පසුව එම දෙපාර්ශ්වය අතර ඇතිවන ලිඛිත එකඟතාවයට අපි කියනවා රක්ෂණ ගිවිසුමක් කියලා. එතකොට මෙන්න මේ රක්ෂණ ගිවිසුමකට සම්බන්ධ වෙන පාර්ශ්වයන් තුනක් ඉන්නවා. පළමු පක්ෂය හෙවත් රක්ෂිතයා. රක්ෂිතයා කියන්නේ අපි හිතමු අපි නැත්නම් අපි සාමාන්‍ය කතා කරන ව්‍යාපාරයක් තියෙනවා. ව්‍යාපාර හෝ පුද්ගලික. දෙවන පක්ෂය හෙවත් රක්ෂකයා. රක්ෂකයා තමයි රක්ෂණ සමාගම. මොනවාද ශ්‍රී ලංකාවේ තියෙන රක්ෂණ සමාගම්? AIA තියෙනවා, Software Life තියෙනවා, Selinco Life තියෙනවා. මතක තියාගන්න ජීවිත රක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වෙළඳපොළ තුල විශාලතම බලයක් හිමි රක්ෂණ සමාගම තමයි Selinco Life. හරිද? ජීවිත රක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වැඩිම වෙළඳපොළ බලයක් හිමි රක්ෂණ සමාගම තමයි Selinco Life Insurance එක. හරිද? රක්ෂණ සමාගම උදාහරණ ටිකක් කැමති නම් ලියාගන්න. AIA, Selinco Life, Software Life ඔය මොනතරම් තියෙන්නේ. තුන්වන පක්ෂය තමයි රක්ෂණ ගිවිසුම නිසා බලපෑමට ලක්වන බාහිර පාර්ශව හෝ දේපල. උදාහරණයක් ගත්තොත් හිතන්න මෝටර රථ වාහන රක්ෂණයේදී පාරේ ගමන් ගන්නා මගින් දේපල තමා තුන්වන පක්ෂය වෙන්නේ. හරිද? මෝටර රථ වාහන රක්ෂණයේදී පාරේ ගමන් ගන්නා මගින් හා අදාළ දේපල තමා තුන්වන පක්ෂය විදිහට අපි සැලකනවා. උදාහරණයක් වුණා ලියන්න. හරිද? ඒ කියන්නේ රක්ෂණ ගිවිසුම හින්දා මේ දෙන්න අතර ඇතිවන රක්ෂණ ගිවිසුම හින්දා බලපෑමට ලක්වන බාහිර පාර්ශවයක් හෝ දේපලක් වේද අන්න ඒගොල්ලන්ට අපි කියනවා තුන්වන පක්ෂය කියලා. එතකොට රක්ෂණ ගිවිසුමකට සම්බන්ධ වන පාර්ශවයන් තුනයි. පළමු පක්ෂයේවත් රක්ෂිතයා, දෙවන පක්ෂයේවත් රක්ෂකයා, තුන්වන පක්ෂය කියන්නේ බලපෑමට ලක්වන බාහිර පාර්ශවය. හරිද? ඊට පස්සේ මෙන්න මේ කියන රක්ෂණ ගිවිසුමක් වළංගු වෙන්න දේවල් කීපයක් තියෙනවා. එක නෛතික බැඳීමක් ඇති කර ගැනීමේ අදහසක් තියෙනවා. හරිද? නෛතික බැඳීමේ
බැඳීමක් ඇති කර ගැනීමේ අදහසක් තියෙනවා. ඊළඟට නෛතික බැඳීමක් ඇති කර ගැනීමට ඇති හැකියාව. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු පුද්ගලයෙක්ට අවුරුදු 18ට වැඩි වෙනවා. ඉන්ෂුරන්ස් එකක් දාන්න, රක්ෂණයක් කරන්න ඒ පුද්ගලයාට අවුරුදු 18ට වඩා වැඩි වෙනවා. අර්පණය හෙවත් යෝජනාව. ඒ කියන්නේ මේදී අපේක්ෂා කරන පුද්ගල ඉදිරිපත් කරන රක්ෂණ යෝජනා පත්‍රය. ඒ කියන්නේ අර්පණයක් හෙවත් යෝජනාවක් තියෙන්න ඕන. ඒ විතරක් මදි. ප්‍රතිග්‍රහණයක් හෙවත් පිළිගැනීමක් තියෙන්න ඕන. ඒක රක්ෂණ සමාගම විසින් අර්පණය රක්ෂණ සමාගම විසින් පිළිගන්නවා. එහෙම වුණොත් තමයි රක්ෂණ කිවිසුමක් වැලිඩ් වෙන්නේ. වළංගු වෙන්නේ. හරිද? ඊට පස්සේ අපි යමු. මොකක්ද මේ රක්ෂණ ඔප්පුව කියන්නේ කියලා බලන්න. හරිද? කිසියම් ජීවිතයකට හෝ දේපලකට අපි කතා කර කරින් රක්ෂණය කරන්න පුළුවන් එක්ක ජීවිතයක් එක්ක දේපලක්. හරිද? එතකොට කිසියම් ජීවිතයකට හෝ දේපලකට අදාළව රක්ෂණ ගිවිසුමක් ඇති වූ පසු හරි දැන් රක්ෂණ ගිවිසුමක් ඇති වෙලා ඉවරයි. රක්ෂණ ගිවිසුමක් ඇති වූ පසු ඊට අදාළව රක්ෂණ සමාගම එහෙමත් නැත්නම් රක්ෂකයා විසින් රක්ෂිතයාට දෙනු ලබන සහතිකය රක්ෂණ සමාගම අපිට දෙන සහතිකයක්. රක්ෂණ ගිවිසුමක් ඇති වුණා. අන්න ඒකට තමයි කියන්නේ රක්ෂණ ඔප්පුව කියන්නේ. එතකොට රක්ෂණ ඔප්පුව කාගාද තියෙන්නේ? රක්ෂිතයාගා. හරිද? රක්ෂණ සමාගම තමයි රක්ෂිතයාට දෙන්නේ. රක්ෂණ ගිවිසුමක් ඇති වුණාම හරිද? දෙනු ලබන සහතිකය මේ කීවර්ඩ් එක තමයි සහතිකය. මෙතන ලිඛිත එකඟතාවය. හරිද? රක්ෂණ ගිවිසුමක් කියන්නේ ලිඛිත එකඟතාවයක්. රක්ෂණ ඔප්පුවක් කියන රක්ෂණ සමාගම රක්ෂිතයාට දෙන සහතිකය. සාමාන්‍යයෙන් රක්ෂණ ඔප්පුවක අඩංගු දේවල් කිහිපයක් තියෙනවා. රක්ෂණ වර්ගය. ජීවිතද මේක ජීවිත රක්ෂණයක්ද නැත්නම් මේක දේපල රක්ෂණයක්ද කියලා අඩංගු. රක්ෂිත දේපල වටිනාකම. අපි කීයකටද මේක රක්ෂණය කරලා තියෙන්නේ? ගිවිසුමේ කාලය. රක්ෂකයාගේ විස්තර. ඒ කියන්නේ ඉන්ෂුරන්ස් කම්පැනි විස්තර වගේ දේවල් මේ රක්ෂණ ඔප්පුව සාමාන්‍යයෙන් තියෙනවා. හරිද? දැන් ඔයාලා හිතන්න මෝටර රථ වාහන රක්ෂණ වලගේ බයිසිකල් එක ඉන්ෂුරන්ස් කරා කියලා. ඔය සාමාන්‍ය තර්ඩ් පාර්ටි යන්නේ දාන්නේ. ඒ කියන්නේ අවම තුන්වෙනි පාර්ශවීය රක්ෂණ යන්නේ අපි දාන්නේ තර්ඩ් පාර්ටි එක. එතකොට අපිට කාඩ් එකක් හම් වෙනවනේ. අන්නේ කාඩ් එක. අන්නේ කාඩ් එක තමයි අපි රක්ෂණ ඔප්පුව කියලා කියන්නේ. හරිද? එතකොට ඒකේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ දේවල් අඩංගු වෙනවා. හරිද? රක්ෂණ ඔප්පුවේ. හරි. මේ ටික ලස්සනට ලියා ගන්න. අපි ඊට පස්සේ යමු ඊළඟ කොටසට. හරි. අපි එහෙනම් යන් ඊළඟ කොටසට. ඊළඟ කොටස තමයි රක්ෂණ මූලධර්ම. වැදගත් කොටසක්. හරිද? හොඳට අහන් ඉන්න කටපාඩම් නම් කරන්න එපා. මේ වචනේ ඇතුළෙම තියෙනවා තේරුම ප්‍රැක්ටිකල් ඉගෙන ගන්න. හරිද? රක්ෂ හිමිකම. රක්ෂ හිමිකම කියන්නේ රක්ෂණ මූලධර්ම ඔක්කොම 6ක් තියෙනවා. හරිද? අපි එකින් එක කතා කරගෙන යමු. පළවෙනි එක. රක්ෂ හිමිකම. රක්ෂිතයා හා රක්ෂණයට හේතු වූ දේ අතර පවතින නීතිමය බැඳීමයි. හරිද? රක්ෂිතයා හා රක්ෂණයට හේතු වූ දේ අතර පවතින නීතිමය බැඳීම. එනම් රක්ෂිතයාට යමක් රක්ෂණය කිරීමට ඇති නීත්‍යානුකූල අයිතියයි. ඒ කියන්නේ රක්ෂිතයාට කිසියම් දෙයක් රක්ෂණය කිරීමට ඇති නීත්‍යානුකූල අයිතිය. ඒ කියන්නේ මොකක් හරි රක්ෂණය කරන්න අපිට තියෙන හිමිකම. අපිට රක්ෂණය කරන්න තියෙන අයිතිය. හිතන්න අපි දැන් වාහනයක් රක්ෂණය කරන්න යනවා නම් අපි වාහනේ පොත කියලා එකක් තියෙනවානේ. ඒක අපි ඉන්ෂුරන්ස් කම්පැනිට පෙන්නලා අපේ අයිතිය තහවුරු කරන්න ඕන. අපිට මේ වාහනේ පිළිබඳ ඇත්ත හිමිකමක් තියෙනවා කියලා අපි ඔප්පු කරන්න ඕන. එහෙම කරොත් විතර අපිට රක්ෂණය කරන්න පුළුවන්. අපිට වෙන කෙනෙක්ගේ වත්කමක් හෝ වෙන කෙනෙක් කිසිම දෙයක් අපිට රක්ෂණය කරන්න බැරි මෙන්න මේ රක්ෂ හිමිකම කියන මූලධර්මය යටතේ. අපේ අම්මා තාත්තට පුළුවන් අපේ රක්ෂණය කරන්න. ඒගොල්ලන්ට ඒක පිළිබඳ රක්ෂ හිමිකමක් තියෙනවා. හරිද? ඊට පස්සේ ස්වාමි පුරුෂයාට පුළුවන් භාර්යාව රක්ෂණය කරන්න. වයිෆ්ට පුළුවන් හස්බන්ඩ්ව රක්ෂණය කරන්න. එයාලා කසාද වෙලකින් ඉන්නවට. හරිද? එයාලා ගාව මේ කසාද සහතිකය තියෙනවා. හැබැයි ඔයාලට ගර්ල්ෆ්‍රෙන්ඩ්ව ඔයාලගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව රක්ෂණය කරන්න බෑ. මොකද එයාලට එතන රක්ෂ හිමිකමක් නැහැ. ගර්ල්ෆ්‍රෙන්ඩ්වත් බෝයිෆ්‍රෙන්ඩ්වත් රක්ෂණය කරන්න බෑ. එතන නීත්‍යානුකූල අයිතියක් නැහැ. ඊට පස්සේ අපිට තව රක්ෂණය කරන්න පුළුවන් අපි යම් කෙනෙක්ට ණයක් දීලා තියෙනවා. හරිද? අපිට අන්නේ පුද්ගලයව රක්ෂණය කරන්න පුළුවන් අපි යාට දීපු ණය ප්‍රමාණය දක්වා. හිතන්න අපි කෙනෙක්ට ලක්ෂයක ණයක් දීලා තියෙනවා නම් අපිට යාව රුපියල් ලක්ෂයක් දක්වා රක්ෂණය කිරීමේ හැකියාවක් තියෙනවා. හරිද? ඒ වගේම අපිට අපේ ජීවිතය පිළිබඳව රක්ෂණය කිරීමේ රක්ෂ හිමිකමක් තියෙනවා.
හරිද? අන්න ඒක තමයි රක්ෂ්‍ය හිමිකම කියන්නේ. අපිට පාරයන් මිනිස්සෙක් රක්ෂණය කරන්න අයිතියක් නැහැ. අපිට වෙන කෙනෙක්ගේ වාහනයක් රක්ෂණය කරන්න අයිතියක් නැහැ. අන්න ඒක තමයි රක්ෂ්‍ය හිමිකම කියන රක්ෂණ මූලධර්මයේ කියවේ. හරිද? අපි යන් ඊට පස්සේ දෙවන මූලධර්මය උපරිම විශ්වාසය. උපරිම විශ්වාසය කියන්නේ රක්ෂිතයා හා රක්ෂකයා සියලු තොරතුරු සියලු සත්‍ය තොරතුරු සත්භාවයෙන් හෙළි කළ යුතුයි. හිතන්න කිසියම් අනතුරක් වුණොත් රක්ෂකයා දන්න දේවල්, ඒ කියන්නේ රක්ෂණ ඔප්පුවේ තියෙන රක්ෂකයා දන්න දේවල් රක්ෂකයා සේරම ඇත්ත හෙළි කරන්න ඕනේ. ඒ වගේම අපි අනතුරක් වුණොත් කිසියම් අපි හිතන්න අපි වාහනයක් රක්ෂණය කරලා තියෙනවා. ඒ වාහනේ ඇක්සිඩන්ට් එකක්. එතකොට අපි ඒ ඇක්සිඩන්ට් එක සම්බන්ධ වුණ සියලුම සත්‍ය තොරතුරු හෙළි කරන්න ඕනේ. හරිද? අන්න ඒක තමයි උපරිම විශ්වාසය කියන එකෙන් අදහස් වෙන්නේ. ඊට පස්සේ නම් හානිපූර්ණයි කියන මූලධර්ම. හොඳට මතක තියාගන්න. මෙන්න මේ හානිපූර්ණය කියන මූලධර්මය ජීවිත රක්ෂණයට අදාළ වෙන්නේ නැහැ. ඒක ලියා ගන්න අනිවාර්යයි. ජීවිත රක්ෂණයට අදාළ වෙන්නේ නැහැ. හානිපූර්ණයේ මූලධර්ම යටතේ උපමූලධර්ම දෙකක් තියෙනවා. ඒ දෙකත් ජීවිත රක්ෂණයට අදාළ වෙන්නේ නැහැ. හරිද? එතකොට හානිපූර්ණයේ දායකත්වය හා ආදේශනය කියන මේ මූලධර්ම තුනම ජීවිත රක්ෂණයට අදාළ වෙන්නේ නැහැ. මොකක්ද මේ හානිපූර්ණය කියන්නේ? කිසියම් දේපලකට හානියක් වුවහොත් එම හානියේ වටිනාකමට පමණක් වන්දි කෙරේ. සරල අදහස. ඒ කියන්නේ හිතන්න අපේ වාහනයක් ඇක්සිඩන්ට් වෙනවා. අපේ වාහනේ රුපියල් ලක්ෂයකට රක්ෂණය කරලා තියෙනවා. හරිද? රුපියල් ලක්ෂයකට අපි රක්ෂණය කරලා තියෙනවා. මේක ඇක්සිඩන්ට් වෙනවා. ඇක්සිඩන්ට් වෙලා රුපියල් 20000ක අලාභයක් වෙනවා. අපි රක්ෂණය කරලා තියෙනවා ලක්ෂයකට හැබැයි රක්ෂණය කරලා තියෙනවා ලක්ෂයකට. හැබැයි හානිය වෙන්නේ 20000ක් විතරයි. හානිය 20000යි. ඉන්ෂුරන්ස් කම්පැනි රක්ෂණ සමාගමේ රක්ෂකයා අපිට ගෙවන්නේ කීයද? මෙන්න මේ 20000 විතරයි. මෙන්න මේ 20000 විතරයි. අන්න ඒක තමයි හානිපූර්ණයේ මූලධර්මයෙන් කියන්නේ. අපි කීයකට රක්ෂණය කරලා තිබ්බත් අදාළ හානියට අදාළ වටිනාකම විතරයි අපිට රක්ෂණ සමාගමෙන් හම්බෙන්නේ. හරිනේ? ඊට පස්සේ මේ හානිපූර්ණයේ මූලධර්මයේ යටතේ තියෙනවා දායකත්වය හා ආදේශනීය කියලා උපමූලධර්ම දෙකක්. මොකක්ද මේ දායකත්වය කියන්නේ? දායකත්වය කියන්නේ යම් දේපලක් රක්ෂණ සමාගම් කිහිපයක රක්ෂණය කර ඇති විට අපි ඒකට කියනවා ප්‍රාරක්ෂණීය කියලා. අපි ඒක ඉස්සරහට කතා කරමු. හරිද? රක්ෂණ සමාගම් කිහිපයක රක්ෂණය කිරීමට අපි කියනවා ප්‍රාරක්ෂණීය කියලා. අපි ඒක ඉස්සරහට කතා කරමු. යම් දේපලක් රක්ෂණ සමාගම් කිහිපයක රක්ෂණය කර ඇති විටක එම දේපලට හානියක් වුවහොත් ඒ රක්ෂණය කළ තියෙන රක්ෂණ සමාගම් සියල්ල එකතු වෙලා වන්දි ගෙවනවා කියන එක තමයි මේ දායකත්වයේ මූලධර්මයෙන් කියන්නේ. දායක වෙනවා. රක්ෂණ සමාගම් සේරම දායක වෙලා වන්දි ගෙවනවා. හරිද? හිතන්න මෙහෙම. අපි කිසියම් අපේ දේපලක් රුපියල් ලක්ෂ 5කට ඒ සමාගමේ රක්ෂණය කරලා තියෙනවා. ඊට පස්සේ රුපියල් ලක්ෂ 2කට B සමාගමේ රක්ෂණය කරලා තියෙනවා. අපේ සම්පූර්ණ වත්කමේ වටිනාකම ලක්ෂ 7යි කියලා හිතන්න. හරිද? සම්පූර්ණ වත්කමම කන්ඩම් වෙනවා. කිසියම් හේතුවක් මත. ආයෙ නැවත භාවිතයට ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. අන්න එහෙම වුණාම ඒ සමාගම විසින් වන්දි විදියට ලක්ෂ 5කුත් B සමාගම විසින් වන්දි විදියට ලක්ෂ 2කුත් දෙනවා. හරිද? ඔන්න ඕකයි දායකත්වයේ මූලධර්මය යටතේ කියන්නේ. අපි රක්ෂණ සමාගම් කිහිපයක රක්ෂණය කරලා තියෙනවා. අපිට හානියක් වුණොත් ඒ රක්ෂණ සමාගම් වල රක්ෂණය කරලා තියෙන අනුපාතයට අපිට වන්දි කියනවා. හරි? ඊට පස්සේ ආදේශනයේ මූලධර්ම. කිසියම් දේපලකට හානියක් වූ විට රක්ෂණ සමාගමෙන් වන්දි ගෙවීමෙන් පසුව කිසියම් දේපලක් රක්ෂණය කරලා තියෙනවා. හරිද? ඒකට හානියක් වුණාම රක්ෂණ සමාගමේ වන්දි ගෙවීමෙන් අනතුරුව බාහිර පාර්ශවයන්ගෙන් රක්ෂිතයාට ලබාගත හැකි සියලු ප්‍රතිලාභ වරප්‍රසාද රක්ෂකයා පවරා ගන්නා බව. මොකද්ද මේ කියන්නේ? හරි හිතන්න. අපේ කිසියම් මොකක් හරි යන්ත්‍රයක් තියෙනවා. ඒක නෑ වාහනයක් කියලා හිතන්න. හරිද? අපේ වාහනයක් තියෙනවා.
අපි ඒක ඉන්ෂුරන්ස් කරලා තියෙනවා ෆුල් ඉන්ෂුරන්ස් එකක් දාලා තියෙනවා. හරිද? වාහනේ වටිනාකමටම ඉන්ෂුරන්ස් කරනවා. රුපියල් ලක්ෂ 20කට අපි ඉන්ෂුරන්ස් කරලා තියෙනවා. හරිද? ලක්ෂ 20කට අපි ඉන්ෂුරන්ස් කරලා තියෙනවා. එතකොට මේ වාහනය කිසියම් අනතුරකින් නැවත භාවිතයට ගන්න බැරි තැනටපත් වුණොත් ඇක්සිඩන්ට් අපි කියන්නේ කන්ඩම් වෙනවා කියලා කුඩු පට්ටම් වෙනවා. අය නැවත භාවිතයට ගන්න බැහැ. රක්ෂණ සමාගම විසින් මොකද්ද කරන්නේ? හරි. අපි රක්ෂණය කරලා තියෙන රුපියල් ලක්ෂ 20කට රක්ෂණ සමාගම විසින් වන්දි වශයෙන් මෙන්න මේ රුපියල් මිලියන 2 දෙනවා. හරිද? මෙන්න මේ රුපියල් මිලියන 2 අපට දෙනවා. හැබැයි මේ රක්ෂණ සමාගම මෙන්න මේ කුඩු පට්ටම් කන්ඩම් වෙච්ච වාහනේ රක්ෂණ සමාගමට අරගෙන යනවා. ඒක අපිට දීලා යන්නේ. අපිට දීලා ගියොත් අපි මොකද්ද කරන්නේ? අපි ඒක කඩකාරයෙක්ට හරි විකුණලා ඒ සල්ලි ටික ගන්නවානේ. අන්න ඒක තමයි කියන්නේ. අපට ලබාගත හැකි සියලු ප්‍රතිලාභ වරප්‍රසාද රක්ෂකයා පවරා ගන්න. කන්ඩම් වෙච්ච වාහනේ අපිට දීලා යන්නේ නැහැ. එයාලා කන්ඩම් වෙච්ච වාහනේ අරන් යනවා. අන්න ඒක තමයි ආදේශය. ආදේශ කරගන්නවා කියන එකේ අදහස. ඔයාලා ඒක තේරුම් ගන්න උදාහරණ ලියා ගන්න. හරිද? එතකොට ඔයාලට හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ යන් ආසන්නතම හේතුව කියන මූලධර්ම. අවසන් මූලධර්ම. කිසියම් හානියකට හේතු කිහිපයක් බලපා ඇති විටෙක එම හේතු අතරින් ආසන්නතම හේතුව රක්ෂණ උප්පුවමගින් ආවරණය වේ නම් පමණක් වන්දි ගෙවන බව. මොකක්ද ඒ කියන්නේ? හරි හිතන්න. ඔන්න මම ඉන්ෂුරන්ස් එකක් දාලා තියෙනවා. හදිසි ආපදා වලට ඒ කියන්නේ හදිසි අනතුරකින් මට මොකක් හරි වුණොත් වන්දි ගෙවන විදියට. හරිද? හදිසි අනතුරකින්. හදිසි අනතුරකින් මට හානියක් වුණොත් මට වන්දි ගෙවන්න කියලා මම රක්ෂණ උප්පුවක් ඒ කියන්නේ ඉන්ෂුරන්ස් එකක් දාලා තියෙනවා. හරිද? මගේ රක්ෂණ උප්පුවේ තියෙන්නේ එහෙම. හදිසි අනතුරු රක්ෂණ උප්පුවක්. හරිද? ඔන්න මම ස්වාභාවික විපතක් හින්දා ලෙඩක් හැදිලා මැරෙනවා. හරිද? ලෙඩක් හැදිලා මැරුණොත් මට වන්දි හම්බ වෙනවද? නෑ. මට වන්දි හම්බෙන්නේ නෑ. මම ඉන්ෂුරන්ස් කරලා තියෙන මට ඇක්සිඩන්ට් එකක් වුණොත් අන්න ඒ වගේ හදිසි අනතුරක් හින්දා නොසිතන අනතුරක් හින්දා වෙන ආපදාවකට වන්දි ගෙවන්න කියලා විතරයි. හැබැයි මම ස්වාභාවික හේතුවක් මත තමයි මැරෙන්නේ. එතකොට ඒක රක්ෂණ උප්පුවෙන් ආවරණය වෙන්නේ නැති හින්දා මට වන්දි හම්බෙන්නේ නැහැ. අන්න ඒක තමයි ආසන්නතම හේතුව කියලා කියන්නේ. හරිද? එතකොට ඔන්න ඔය ටික තමයි රක්ෂණ මූලධර්ම යටතේ අපිට කතා කරන්න තියෙන්නේ. රක්ෂණ හිමිකම්, පරිණ විශ්වාසය, හානිපූර්ණය ආසන්නතම හේතුව. හානිපූර්ණ යටතේ කොටස් දෙකයි දායකත්වය හා ආදේශනය. අපි දන්නවා එතකොට ජීවිත රක්ෂණයට දායකත්වය, ආදේශනය හා හානිපූර්ණය කියන මූලධර්ම තුනම අදාළ වෙන්නේ නැහැ. හරිද? ජීවිත රක්ෂණය සම්බන්ධයෙන් රක්ෂක හිමිකම උපරිම විශ්වාසය හා ආසන්නතම හේතුව කියන මූලධර්ම තුන විතරයි අදාළයි. ජීවිත රක්ෂණය සම්බන්ධයෙන් හානිපූර්ණ මූලධර්මය අදාළ නොවෙන්නේ. ජීවිත රක්ෂණය කියන්නේ අපි ජීවිතයක වටිනාකමක් අපිට ඇත්තටම ඉන්න බෑනේ. අපි ජීවිතයකට අපි කැමති ගාණක් කියන්නේ තමන්ගේ හැකියාව මත තමයි අපි ජීවිත රක්ෂණය දාන්න නිසා. ලක්ෂ 5කට 10කට ඕනම ගානකට ජීවිත රක්ෂණය දාන්න පුළුවන් තමන්ට හැකියාව තියෙන හැකියාව තමන්ගේ හැකියාව මත. හැබැයි දේපලක් රක්ෂණය කරන්න පුළුවන් දේපල වටිනාකමට විතරයි. හැබැයි ජීවිතය ඕනම ගානකට රක්ෂණය කරන්න පුළුවන්. මොකද ජීවිතයකට වටිනාකමක් නැහැ. හරිද? දේපලක් ලක්ෂ 20ක කාර්යයක් අපිට ලක්ෂ 30කට ඉන්ෂුරන්ස් කරන්න බෑනේ. ලක්ෂ 20ටම තමයි ඒ වටිනාකමට වෙනකොට වටිනාකමට ලක්ෂණේ ඒ වක්කමේ ලක්ෂයට වගේ විතරයි අපි දේපලක් රක්ෂණය කරන්නේ. හැබැයි ජීවිතයක් ඒක නෙවෙයි. අන්න ඒකයි ජීවිතයකට හානිපූර්ණ මූලධර්මය අදාළ වෙන්නේ නැත්තේ. හානිපූර්ණ යටතේ තියෙන උපමූලධර්ම දෙක වෙන දායකත්වය ආදේශනය අදාළ වෙන්නේ නැත්තේ අන්න ඒ හේතුව තමයි. අපි එහෙනම් ඊළඟ කොටසට යමු. ඒක හරි. හරි. අපි දැන් කතා කරමු ප්‍රතිරක්ෂණය හා ප්‍රාරක්ෂණය ගැන වෙන වෙනවා. හරිද? මොකක්ද ප්‍රතිරක්ෂණය කියන්නේ? ප්‍රති කියන්නේ නැවත නැවත වගේ අදහසන්නේ. එතකොට ප්‍රතිරක්ෂණය කියන්නේ එක් රක්ෂණ සමාගමක් විසින් බාර ගන්නා ලද රක්ෂණ අවදානම අන්න එම රක්ෂණ සමාගම විසින් තවත් රක්ෂණ සමාගමක හෝ කිහිපයක රක්ෂණය කිරීම. දැන් මෙතන වෙන්නේ මෙහෙම දෙයක්. හරිද? හිතන්න ඕන රක්ෂිතයෙක් ඉන්නවා. ඕන පුද්ගලයෙක් ඉන්නවා. එයා රුපියල් ලක්ෂ 5ක්
එයා රුපියල් ලක්ෂ 5ක් අරන් එනවා කිසියම් ඔන්න ඒ කියන රක්ෂණ සමාගම. ඒ රක්ෂණ සමාගමට රුපියල් ලක්ෂ 5ක් ගෙනල්ලා රුපියල් ලක්ෂ 5ක රක්ෂණ ඔප්පුවක් ගන්නවා. හරිද? රුපියල් ලක්ෂ 5ක රක්ෂණ ඔප්පුවක් ගන්නවා. කිසියම් අවධානමක් සම්බන්ධ. ඒ රක්ෂණ සමාගම විසින් මොකද්ද කරන්නේ? එයා ගාව රුපියල් ලක්ෂ 2ක් වගේ මුදලක් තියාගෙන එයා තවත් රක්ෂණ සමාගමක B කියන රක්ෂණ සමාගමට ලක්ෂයක් දානවා. C කියන රක්ෂණ සමාගමට තවත් ලක්ෂ 2ක් දානවා. හරිද? එතකොට බලන්න. ඒ රක්ෂණ සමාගමට තමයි මෙයා මේ රක්ෂණ ඔප්පුවක් ගන්න. හැබැයි එයා තවත් රක්ෂණ සමාගම් කිහිපයකට බාර දෙනවා. හරිද? ඔන්න ඔක ඇත නෙමෙයි. හරිද? එක් රක්ෂණ සමාගමක් මෙයා බාර ගන්න මේ රුපියල් ලක්ෂ 5 රක්ෂණ අවදානම එම රක්ෂණ සමාගම විසින් තවත් රක්ෂණ සමාගමක කිහිපයක රක්ෂණය කිරීමක් තමයි ප්‍රතිරක්ෂණයෙන් වෙන්නේ. ප්‍රාරක්ෂණය කියන්නේ මොකක්ද කියලා බලමු ඊළඟ. ප්‍රාරක්ෂණය කියන්නේ විශාල වටිනාකමකින් යුත් දේපලක්. වත්කමක්. විශාල වටිනාකමකින් යුත් දේපලක් හෝ වත්කමක් පිළිබඳව ඇති අවධානමක් කොටස් වශයෙන් වෙන් කර රක්ෂණ සමාගම් කිහිපයකට බාර දීම. හරිද? හිතන්න ඔන්න නැවක් තියෙනවා. හරිද? ඔන්න නැවක් තියෙනවා රුපියල් බිලියන 100ක. රුපියල් බිලියන 100ක නැවක් තියෙනවා. රුපියල් බිලියන 100ක නැවක් තියෙනවා. ඔයා හිතනවාද එක් රක්ෂණ සමාගමක් මේක අවදානම බාර ගනී කියලා? හදිස්සියේ නැව කිරුණොත් එක් රක්ෂණ සමාගමක් විසින් බාරලන් තිබ්බොත් රක්ෂණ සමාගම ඩවුන්. ඒ හින්දා ප්‍රාරක්ෂණය විශාල වටිනාකමකින් දේපලක්නේ දැන් මේක නැව් ගුවන් යානා වගේ දේවල් තමයි අපි ප්‍රාරක්ෂණය කරන්නේ සාමාන්‍යයෙන්. උදාහරණයක් නම් ලියා ගන්න. හරිද? නැව් ගුවන් යානා වගේ විශාල වටිනාකමකින් යුත් වත්කම් තමයි අපි ප්‍රාරක්ෂණය කරන්නේ. මේක මොකද්ද කරන්නේ? මෙයා මේක කොටස් වශයෙන් වෙන් කරලා රක්ෂණ සමාගම් හිතන්න 3කට දානවා. එකක රුපියල් බිලියන 50ක්, අනිත් එකේ රුපියල් බිලියන 20ක්, අනිත් එකේ රුපියල් බිලියන 30ක් විදියට රක්ෂණ සමාගම් 3ක මේක රක්ෂණය කරනවා. එතකොට හදිස්සියෙන්ම මේ නැව මුහුදුපත් වුණොත් එක් රක්ෂණ සමාගමක් හිතන්න මෙයා A මෙයා B මෙයා C රක්ෂණ සමාගම කියලා. ඒ රක්ෂණ සමාගම විසින් රුපියල් බිලියන 50ක් ගෙවනවා. B රක්ෂණ සමාගම විසින් රුපියල් බිලියන 20ක් ගෙවනවා. C රක්ෂණ සමාගම විසින් රුපියල් බිලියන 30ක් ගෙවනවා. ඔන්නක තමයි ප්‍රාරක්ෂණය කියන්නේ. හරිද? විශාල වටිනාකමකින් යුත් දේපලක් පිළිබඳව ඇති අවධානමක් කොටස් වශයෙන් වෙන් කර රක්ෂණ සමාගම් කිහිපයකට බාර දී. ඒක තමයි ප්‍රාරක්ෂණය කියන්නේ. හරිද? ඊට පස්සේ අපි යන රක්ෂණය. අපි කලින් කතා කරා රක්ෂණය කොටස් දෙකකට බෙදන්න පුළුවන් කියලා. එකක් ජීවිත රක්ෂණය, අනිත් එක දේපල රක්ෂණය. හරිද? අපි මේවා ලක්ෂණ ටිකක් තියෙනවා. අපි පොඩ්ඩක් බලාගෙන යන්න. ජීවිත රක්ෂණය. ජීවිත රක්ෂණය ඉතිරි කිරීමකට සමානයි. ඇයි එහෙම කියන්නේ? ජීවිත රක්ෂණය ඉතිරි කිරීමකට සමානයි කියන්නේ හිතන්න සාමාන්‍යයෙන් ජීවිත රක්ෂණයක් අපි දාන්නේ අවුරුදු 10, 15, 20, 25 ඔය වගේ දාන්න. හරිද? දැන් අවුරුදු 10කට ජීවිත රක්ෂණයක් දාලා අපි අවුරුදු 10ම ජීවත් වෙලා ඉඳියොත් අපට ඒ අවුරුදු 10 අවසානයේ ඒ මුදල රක්ෂණය කරපු අපේ ජීවිතය පිළිබඳ රක්ෂණය කරපු මුදල අපට ආපහු ගන්න පුළුවන්. හරිද? ඒක හොඳ ආයෝජන මාර්ගයක්. හරිද? ජීවිත රක්ෂණය කියන්නේ හොඳ ආයෝජනයක්. හරිද? අපට ඒ රක්ෂණය කරපු මුදල විතරක් නෙමෙයි. අදාළ ප්‍රතිලාභය ඔක්කොම එකතු වෙලා අපට අවුරුදු 10කට පස්සේ ආපහු ගන්න පුළුවන්. ජීවත් වෙලා ඉඳියොත්. හැබැයි හදිස්සියෙන්වත් ඒ අවුරුදු 10 ඇතුළත මැරුණොත් අපි නම් කරලින ඥාතීන්ට ඒ නම් කරලින පාර්ශවයන්ට අදාළ මුදල් ගන්න පුළුවන්. අන්න එහෙමයි ජීවිත රක්ෂණයක් හැදිලා තියෙන්නේ. ඒකයි ඉතිරි කිරීමකට සමානයි. අපි අදාළ කාලය සම්පූර්ණ වෙනකන් ජීවත් වෙලා ඉඳියොත් අපි අවුරුදු 10කට ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දාලා අපි ඒ අවුරුදු 10 ජීවත් වෙලා ඉඳියොත් අපිට අවුරුදු 10 අවසානයේ ඒ මුදල් ආපහු ගන්න පුළුවන් ප්‍රතිලාභත් එක්කම. හරිද? හැබැයි සාමාන්‍ය රක්ෂණය එහෙම නෙමෙයි.
සාමාන්‍ය රක්ෂණයේ වන්දියක් අපිට ගන්න පුළුවන් හානියක් වුණොත් විතරයි. හානියක් වුණොත් විතරයි අපිට වන්දි ගන්න පුළුවන්. හරිද? හානිපූර්ණ මූලධර්මය අදාළ වෙන්නේ නැහැ. ඒක යටතේ තියෙන අනුමූල ධර්ම ටික අදාළ වෙන්නේ නැහැ කියලා අපි කලින් කතා කරා. හැබැයි සාමාන්‍ය රක්ෂණයේදී මූලධර්ම 6ම අදාළයි. ඕනෑම එකකට රක්ෂණය කළා කියලා. මම කියවනේ අපේ ජීවිතයේ අපේ හැකියාව මත අපිට ඕනෑම එකකට රක්ෂණය කිරීමේ හැකියාවක් තියෙනවා. අපිට ඕනෑම වටිනාකමක් දක්වා අපේ ජීවිතය රක්ෂණය කරන්න පුළුවන්. හැබැයි දේපල රක්ෂණය කරන්න පුළුවන් දේපල වටිනාකමට විතරයි. දේපලේ තක්සේරු වගේට විතරයි අපිට දේපල රක්ෂණය කිරීමේ හැකියාවක් තියෙන්නේ. ඊළඟට දේපල රක්ෂණය දිගු කාලීනයි. දිගු කාලීනය කියන්නේ දේපල රක්ෂණය ජීවිත රක්ෂණය දිගු කාලීනය. ජීවිත රක්ෂණය දිගු කාලීනය කියලා සාමාන්‍යයෙන් අපි අවුරුද්දකට වගේ දාන්නේ ජීවිත රක්ෂණය. ජීවිත රක්ෂණ අඩුම අවුරුදු 5, 10, 15, 20 ඔය වගේ දාන්න. හරිද? හැබැයි සාමාන්‍ය රක්ෂණය දේපල රක්ෂණය කෙටි කාලීනය. කෙටි කාලීනය මම මෙතනින් ලියලා තියෙන යටිලිව පේන්න තියෙනවා. කෙටි කාලීනය. කෙටි කාලීනය කියන්නේ සාමාන්‍යයෙන් දේපල රක්ෂණයක් අවුරුද්දකට තමයි අපි දාන්නේ. අවුරුද්ද අවසානයේ අපි තවත් අවුරුද්දකට දේපල රක්ෂණය දීර්ඝ කරගන්න ඕන. මේ ටික ලියා ගන්න. වැදගත් දේවල් ටික ඔක්කොම ටික ලියා ගන්න. මම හිතනවා දැන් ඔයාලා ලස්සන නෝට් එකක් හදාගෙන ඇති කියලා. හරි. අපි ඊළඟට බලමු සාමාන්‍ය නැත්නම් දේපල රක්ෂණය යටතේ ව්‍යාපාරයකට ලබා ගන්න පුළුවන් රක්ෂණ ඔප්පු වර්ග මොනවාද කියලා. මේක ටිකක් වැදගත් පාඩයක්. පාස් පේපර්ස් වල ප්‍රශ්න අහපු තැනක්. සාමාන්‍ය දේපල රක්ෂණය. හරිද? මේ සාමාන්‍ය නැත්නම් දේපල රක්ෂණය යටතේ ලබා ගන්න පුළුවන් රක්ෂණ ඔප්පු වර්ග කිහිපයක්. හරිද? සමුද්‍රීය රක්ෂණ. සමුද්‍රීය රක්ෂණය අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන් නැව් කඳ රක්ෂණය හා නැව් බඩු රක්ෂණය. මේ නැව් කඳ රක්ෂණය කියන එක ලබාගන්නේ නැව් හිමියන්. ඒ කියන්නේ නැව අයිති සමාගම් තමා ලබා ගන්න. හරිද? සියලු අවදානම් ඔප්පුව, තොටුපොළ ඔප්පුව, අලුත් වැඩියා ඔප්පුව, තැනීම් හානිය ඔප්පුව. නැව් කඳ රක්ෂණය යටතේ තියෙන වර්ග 4ක්. හරිද? මතක තියාගන්න ඕන මේ ටික. නැව් බඩු රක්ෂණය. නැව් බඩු රක්ෂණය කරන්නේ දැන් හිතන්න අපි නැවකට දැන් මම නැවකට බඩු වගේක් දානවා. හරිද? අන්න ඒ බඩු සම්බන්ධයෙන් තියෙන අවදානමට මම ගන්න රක්ෂණය අන්න ඒක තමයි නැව් බඩු රක්ෂණය. නැව් බඩු රක්ෂණය කරන්නේ නැව් හිමියන් නෙමෙයි ඒ භාණ්ඩවල අයිතිකරුවන්. නැව් බඩු රක්ෂණය යටතේ අපිට හඳුනා ගන්න පුළුවන් ඔප්පු වර්ග තුනක් තියෙනවා. ඇගයු ඔප්පුව, විවෘත ඔප්පුව හා අනාගත ආවරණ ඔප්පුව විදියට. හරිද? ඊට පස්සේ මෝටර රථ රක්ෂණය. වෙනවා මෝටර රථ රක්ෂණයට. මෝටර රථ රක්ෂණය යටතේ අපිට තුනක් හඳුනා ගන්න පුළුවන්. සම්පූර්ණ වගකීම් සහිත රක්ෂණ ඔප්පුව. අපි මේකටම කියනවා විස්තීර්ණ රක්ෂණ ඔප්පුව කියලා. විස්තීර්ණ රක්ෂණ ඔප්පුව. හරිද? අපි සාමාන්‍යයෙන් කියන්නේ ෆුල් ඉන්ෂුරන්ස් එකක් කියලා. අන්න එන්නේ විස්තීර්ණ රක්ෂණ. මොනවාද මේකෙන් ආවරණය වෙන්නේ? හිතන්න වාහනයක් ඇක්සිඩන්ට් වෙලාම වාහනයට ගෙවනවා. වාහනේ ගමන්ගත් මගින්ට ගෙවනවා. වාහනය තුල තිබුණා නම් යම්කිසි භාණ්ඩ අනම්මනම් ඒවට ගෙවනවා. ඒව හානි වුණොත් ඒවට ගෙවනවා. තුන්වෙනි පාර්ශවයට කොහොමද ගෙවනවා? තුන්වෙනි පාර්ශවයක් කියන්නේ පාරේ ගමන් ගන්න මගින් හෝ දෙපළ. දෙවන පාර්ශවයේ ගිනි හා සොරබිය. අවම තෙවන පාර්ශවයේ තර්ඩ් පාර්ටි කියලා අපි කියන්නේ. පාරට වාහනයක් දානවා නම් අඩුම තර්ඩ් පාර්ටි එකක්වත් තියෙන්න ඕන. අවම තෙවන පාර්ශවයේ ඉන්ෂුරන්ස් එකක්වත් තියෙන්න ඕන. ශ්‍රී ලංකාවේ නීතිය අනුව පාරට මෝටර් බයික් එකක් දැම්මා. හරිද? ඔයාලා දන්නව නේද? ඉන්ෂුරන්ස් එක නැතුව ගියොත් උසාවි 25000 දැඩි. හරි. ඒකට අවම තෙවන පාර්ශවයක් තියෙන්න ඕන. හරිද? මෝටර රථ රක්ෂණය යටතේ අපිට ලබා ගන්න පුළුවන් රක්ෂණ උපවර්ග තුනක් ගැන තමයි අපි මේ කතා කරන්නේ. ෆුල් ඉන්ෂුරන්ස් එක තියෙනවා. තෙවන පාර්ශවයේ ගිනි හා සොරබිය තියෙනවා. අවම තෙවන පාර්ශවීය තියෙනවා. ඊළඟට වගකීම් රක්ෂණය. වගකීම් රක්ෂණය යටතේ අපිට රක්ෂණ ඔප්පු වර්ග කිහිපයක් තියෙනවා. මම එතනින් වැදගත්ම තුනක් තමයි ගත්තේ. පොදු මහජන වගකීම් රක්ෂණය. පොදු මහජන වගකීම් රක්ෂණය. හිතන්න ව්‍යාපාර කටයුතු හින්දා බාහිර තුන්වන පාර්ශවයකට සිදුවන අලාභ හානි වෙනුවෙන් අවදානම් වෙනුවෙන් මේ ව්‍යාපාර හිමියන්
ගන්න රක්ෂණ ඔප්පුව තමයි මේ පොදු මහජන වගකීම් රක්ෂණය. හිතන්න අපි ගොඩනැගිල්ලක් හදාගෙන යනවා. හරිද? ඒ ගොඩනැගිල්ල කොටසක් පාරේ ගමන් ගන්න මගියෙක්ගේ ඇඟට වැටිලා ඒ මගියට හානියක් වුණොත් අන්න වන්දිගේ වෙන පොදු මහජන වගකීම් රක්ෂණය යටතේ. හරිද? ඊට පස්සේ නිෂ්පාදන වගකීම් රක්ෂණය. හිතන්න අපි මොනවා හරි කෑම හදන ව්‍යාපාරයක් කියලා. අපේ ආහාර පරිභෝජනය කළා අපේ පාරිභෝගිකයෙක්ට තිස මාසාදනයක් අසනීප තත්ත්වයක් ඇති වුණොත් අන්න ඒකට වන්දි ගෙවන්න තමයි නිෂ්පාදන වගකීම් රක්ෂණයක් අපි ගන්නේ. ඒක ව්‍යාපාර පැත්තෙන් තමයි ගන්න. සේව්‍ය වගකීම් රක්ෂණය. සේව්‍ය වගකීම්. අපි ව්‍යාපාර වෙලාවේ සේවකයෙක්ට වෙන අනුතරක් තියෙන කිසියම් වැඩක් කර කර ඉන්නකොට උනතරම් අනුතුරු වෙනවා. සේවකයෙක්ට වෙන අනුතරක් වෙනුවෙන් ගන්න රක්ෂණ ඔප්පුව තමයි සේව්‍ය වගකීම් රක්ෂණ ඔප්පුව කියන්නේ. ඊට පස්සේ ගිනි රක්ෂණය ගැන පොඩ්ඩක් බලා ගන්න. ඔන්න ඔය ටික තමයි සාමාන්‍ය දේපල රක්ෂණය යටතේ අපිට බලා ගන්න තියෙන්නේ. සමුද්‍රීය රක්ෂණය, මොටර රථ රක්ෂණය, වගකීම් රක්ෂණය හා ගිනි රක්ෂණය තමයි වැදගත් ටිකට තියෙන්නේ. හරි. එච්චරයි. රක්ෂණේ පාඩම එච්චරයි. ලස්සන නෝට් ටික හදාගෙන යන්න. පාඩම් කරන්න. කටපාඩම් කරන්න එපා. එකින් එක වචනේ අපිට ගන්න පුළුවන් ප්‍රායෝගිකව හිතලා මේක පොඩ්ඩක් දාගමු. හරි. එහෙනම් රක්ෂණේ පාඩම ඉවරයි.